අන්න ඉතින් වෙනදා වගේම උඩ දවසකට පස්සේ ඇවිදින්න ආවා. වෙනද වරුවගේ එක එක වැඩේ තිබෙනින්ද අද ඉතින් මේ උදේ ආවා. මේ මගේ පිටිපස්සෙන් පේන්නේ මේ හොටල් එකක් ඇවිල්ලා මේක ඇවිල්ලා මේ ජුමේරා වල තියෙන මේ ක්‍රවුන් ප්ලාසා හොටල් එකක්. කාමර තියෙනවා මම හිතන්නේ 50කට එහා පැත්තේ. ලස්සන හොටල් එකක් ඇතුළේ. මේ පල්ලිය වටේ තමයි ඉතින් ඇවිදින්න ලස්සන පල්ලිය මේක. මේක රැයට බලන්න ගොඩක් ලස්සනයි. මාර නීට් ක්ලීන් බලන්න. උණු පොඩක්වත් නැහැ. සුද්ධ කරන කට්ටියක් ඉන්නවා ඔය. වතුර දාලා සුද්ධ කරන ඔක්කොම හොදලා. ලස්සන. ඉතින් මේ කීපයක්ම හෝටල් තියෙනවා මේ ඉබිස් ස්ටයිල් හොටල් කියන මේක. එකක් හොඳ හෝටල් එකක්. බලන්න මේක වටේ තියෙන ලස්සන බිල්ඩින්. ඉතින් උදේට පොඩ්ඩක් දැන් එන එක හොඳයි. කොහොමද ලබන මාසේ මේ මාසේ වැකේෂන් එකකුත් තියෙනවා. ලංකාවට යන්න හම්බෙන්නේ නැහැ. මේ කලබල මේ තත්ත්වෙත් එක්ක ඉතින් දැන්ට ඩුබායි ඇවිල්ලා මම අවුරුදු 3 ඉවරයි. ගොඩක් අය ඇවිදින්නේ මේ වටේ තමයි. මේ පල්ලිය වටේ තමයි ඇවිදින්නේ හැන්දෑවට. උදේට නැහැ කවුරුත්. හැමෝම උදේට වැටෙන හින්දා. හැන්දෑවේ 4න් පස්සේ මේක පිරිලා. මේක වටේ හැමෝම ඇවිදිනවා. පහසුයිනේ. ලස්සන කොහොමද? මාර ලස්සනයි මේක. ගන්න මේ ෆොන්ඩ් එක රාමදාන් එකට ගහපු ටෙන්ට් එක තාම තියෙනවා අර පේන්නේ ඈත. තාම ගලවලා නැහැ ඒක. ඒක තමයි මේ පල්ලිය ඉස්සරහා. බලන්න ලස්සන මේ අර තියෙන ක්‍රවුන් ප්ලාසා හෝටල් එක. ඉතින් මං ඉන්නේ හෝටලේ පොඩ්ඩක් ඈතින් ගියාම තියෙන මේ ෆ්ලැට් එක තමයි මං ඉන්නේ.